හායි සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සහි ෆිල්ම් අපේ YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ බැෂල් ජෝෂොප්ගේ ඩාර්ක් කොමඩි එහෙමත් නැත්නම් බ්ලැක් කොමඩි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. බ්‍රූනෝ කියන තරුණ පිරිමි කෙනාට තමන්ගේ නංගි ස්ටෙෆීව කසාද බඳන්න ඕන වෙනවා. ඒත් මනමාලයාගේ පාර්ශවයෙන් පවුම් 25ක රත්තරන් ඉල්ලනවා. එහෙම දුන්නොත් තමයි ඒ අය මේ කසාදට කැමති වෙන්නේ කියලා කිව්වහම ඒ පොරොන්දුව පිට ස්ටෙෆීව කසාද බඳන්න මරියානෝ කියන දීවරයාට බ්‍රූනෝ පොරොන්දු වෙනවා. මේ මරියානෝලා ජීවත් වෙන්නේ හතර අතින්ම වතුරෙන් වට වුණ එක්තරා පාළු දූපතක. මේ පැත්තට ගියොත් ආයෙ එන්න පුළුවන් මේ මිනිස්සුන්ව හොඳින් තියාගත්තොත් විතරයි. එහෙම නොවුනොත් මරණය තමයි කියන අති බිහිසුණු පළාතෙන් තමයි ස්ටෙපීට කසාදයක් හොයලා තියෙන්නේ. කොහොම වුණත් මේ අය බලාපොරොත්තු වුණ රත්තරන් ටික අජේෂ් කියන තරුණයාගෙන් මේ අයට ලැබුණත් පොරොන්දු වෙච්ච විදිහට පවුම් 25ක මුදල බේරන්න කසාදෙන් පස්සේ සල්ලි ලැබෙන්නේ නැහැ. මේකත් එක්ක තමයි ස්ටෙපීගේ අම්මා බ්‍රූනෝව පොළඹවන්නේ අජේෂ්ව ඝාතනය කරන්න. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන් අන්තිම තප්පරය වෙනකම්ම ට්‍රිල් එකේ බලන්න පුළුවන්. මේ සුපිරිම මූවි එක තමයි 2025 අලුතෙන්ම රිලීස් වුණ පොන්මන් කියන මලයාලම් මූවි එක. මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 10න් 7.8ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ඉතින් ඔයාලා තවමත් සහි ෆිල්ම් අපේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් දැන්ම ගිහින් නැගිව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ බ්‍රූනෝ කියන තරුණ පිරිමි කෙනා. තාප්පයක පෝස්ටර් අලවලා තියෙනවා. ඒව කවුදෝ ගලවල නිසා ඒ කෙනාට පහර දෙනවා. බ්‍රූනෝ කියන්නේ දේශපාලන පක්ෂයකට වැඩ කරන කෙනෙක්. ඒ ඇරෙන බ්‍රූනෝට රස්සාවක් කරන්නවත් වෙලාවක් නැහැ. බ්‍රූනෝල ජීවත් වෙන්නේ වෙරබඩ කලාපය නිසා. මාළු අල්ලන එක තමයි මේගොල්ලන්ගේ රස්සාව. කොහොම වුණත් බ්‍රූනෝ මේ හැම දෙයක්ම පැත්තකින් තියලා පල්ලියේ පාදයක එකතු වෙලා එක දේශපාලන පක්ෂයක් දිනවන්න වැඩ කරනවා. හැබැයි මේකෙන් බ්‍රූනෝට නම් එහෙමට කියලා වාසියකුත් නැහැ. මේ දේවල් අතර තමයි බ්‍රූනෝගේ නංගිව කසාද බඳන්න ලෑස්ති කරවන්නේ. බ්‍රූනෝගේ නංගි ස්ටෙපීව බඳන්න ලෑස්ති කරන්නේත් මේ වගේම මුහුදු රස්සාව කරන කොල්ලෙක්ට. මේ වෙනකොටත් ස්ටෙපීගේ නැන්දම්මා ස්ටෙපීලාගේ ගෙදරටම ඇවිල්ලා දෑවැත්ත ගැන තමයි මුලින්ම කතා කරන්නේ. ස්ටෙපී කසාද බඳින්න ඉන්න මරියානෝ කියන මනමාලයාගේ අම්මා නම් කියන්නේ මේ කසාදට ඒගොල්ලොන් කැමති උනේ. තවත් යෝජනා කිහිපයක්ම මරියානෝට තියෙද්දි කියලා. මේකටම කැමති වෙන්න හේතුව තමයි අහපු අනිත් අය හැමෝම උපරිම පවුම් 23යි දෙනව කිව්වේ. හැබැයි බ්‍රූනෝලා පවුම් 25ක් දෙනව කිව්ව නිසා තමයි මරියානෝ ස්ටෙපීගේ කසාදයට කැමති උනේ කියලත් මරියානෝගේ අම්මා මෙතනදී කියනවා. ඉතින් මේ වචනේ පොඩි හරි වෙනසක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැන්ම කියන්න කියලත් අනාගත නැන්දම්ම පුන ස්ටෙපීගේ අම්මට කියනවා. මේ වෙලාවේ ස්ටෙපීගේ අම්මා එග්නස් නම් කියන්නේ අපි දුන්න වචනයක් වෙනස් කරන්නේ නැහැ කියලා. කොහොමුණත් ඉතින් කසාදේ පල්ලියේ මංගල්‍යයට කලින් තියන්න කියලා කිව්වහම නම් ස්ටෙපීගේ අම්මා ටිකක් කලබල වෙනවා. එච්චර ඉක්මනට අනිත් අවශ්‍ය අඩුම කුඩුම ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. කොහොමුණත් ඉතින් කෙල්ලව කසාද බඳන්න තෝරන නිසා ස්ටෙපීගේ අම්මා එග්නස් යන්න කලබල වෙන මරියානෝගේ අම්මට කියනවා පල්ලියේ මංගල්‍යයට කලින් අනිවාර්යෙන්ම දිනයක් දාගෙන මේ කියපු විදිහටම කසාදේ සිද්ධ කරනවා කියලා. නමුත් ඇග්නස්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කසාදේ දවසට ගැහණු ළමයාට පවුම් 25ක රත්තරන් කොහොමද හොයලා දෙන්න කියන එක. මේකත් එක්කම තමයි ඇග්නස් නෑදෑ ගෙදරකට යන්නේ. ඒ දවසට විතරක් පළඳින්න මාලයක් ඉල්ල ගන්න. හැබැයි ඉතින් මේකෙතරින් රත්තරන් බඩු ඉල්ල ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව තරම්වත් ලේසි වෙන්නේ නැහැ. මේකත් එක්ක කේන්ති යන ඇග්නස් ස්ටෙපීවත් ඇදගෙන ආපහු ගෙදරට එනවා. මේ වෙලාවෙත් බ්‍රූනෝ ඉන්නේ අවුව තපින ගමන් හොඳට නිදාගෙන. මේ වෙලාවේ ඇග්නස් තමන්ගේ පුතාට බනිනවා නංගිව කසාද බඳන්න තියෙනවා. ඒකිට දාන රත්තරන් මාලයක්වත් හොයාගන්න බෑ. ඒත් උඹ අවුව වැටෙනකන් හොඳට බුදියපන් කියලා. බ්‍රූනෝ නම් මේ වෙලාවේ කියන්නේ අම්මා කෑ ගහන්නේ නැතුව ඉන්නකෝ මං කොහොම හරි එයාට අවශ්‍ය දේවල් ටික කරලා දෙන්නම් කියලා. බ්‍රූනෝගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එයාගේ දේශපාලන පක්ෂයේ කට්ටිය මේ කසාදයට අවශ්‍ය වියදම් බලාගන්නේ කියලා. ඉතින් ඊළඟට බ්‍රූනෝ ඉක්මනින්ම ඇඳුමක් දාගෙන එයාගේ පක්ෂ කාර්යාලයට එනවා. නමුත් කලින් දවසක බ්‍රූනෝ පෝස්ටර් ගලවපු මිනිස්සෙක් එක්ක රණ්ඩුවක් දාගත්ත නිසා මේක පල්ලියේ පාදට ආරංචි වෙලා මේ කේස් එක ගොඩක් දුර ටික ගිහින්. ඉතින් ඒක නිසාම ඡන්දයත් ළඟ එන නිසා ඡන්ද වැඩ කටයුතු අවසන් වෙනකන් බ්‍රූනෝව හංගලා තියාගන්න සිද්ධ වෙනවා කියලා පක්ෂ නායකයෝ තීරණය කරනවා. මේකත් එක්ක තමයි අපිට පෙන්වන්නේ පක්ෂ කාර්යාලයට එන මේ පක්ෂයටම වැඩ කරන ශර්මා කියන තරුණයාව. ශර්මා තමන් අතර වෙලා ඉන්න රූම් එකට එනකොට ඒ රූම් එකේ තවත් කෙනෙක් ඉන්නව දකිනවා. මේ ඉන්නේ බ්‍රූනෝ. නමුත් මේ කෙනා බ්‍රූනෝ වඳුරන්නේ නැහැ. මෙයා මෙතනට එන තවත් මිනිස්සෙක්ගෙන් අහනවා ඇතුලේ ඉන්නේ කවුද කියලා. එතකොට තමයි මේ මිනිස්සයා කියන්නේ ඔය ඉන්නේ බ්‍රූනෝ. ටික කාලයක් මෙයාව මෙහි හංගලා තියාගන්න කිව්වා. ඒක නිසා තමයි ඔයාගේ කාමරේ දොර ඇරලා දුන්නේ කියලා.
කොහොමුණත් ශර්ම නම් මේ බ්‍රූනෝට වැඩිය කැමති වෙන්නේ නැහැ. නමුත් බ්‍රූනෝ ඉන්නේ ලොකු ප්‍රශ්නක කියලා කිව්වට පස්සේ තමයි බ්‍රූනෝට උදව් කරන්න ශර්මම ඉදිරිපත් වෙන්නේ. මොකද බ්‍රූනෝගේ නංගිව කසාද බඳින දවසේ නංගිට පළඳින්න පවුම් 25ක රත්තරන් අවශ්‍යයි කිව්වට පස්සේ ශර්ම කියනවා එයා දන්න කෙනෙක් ඉන්නවා අජේෂ් කියලා. මේ අජේෂ් කරන්නේ වෙඩින් වලට අවශ්‍ය රත්තරන් බඩු තරව් කරන එක. ජුවලරි ෂොප් එකක වැඩ කරන අජේෂ් වෙඩින් වලට අවශ්‍ය රත්තරන් බඩු ටික සපයනවා. ඊළඟට කරන්නේ වෙඩින් එක දවසේ මනමාලිට හම්බ වෙන මුදල් වලින් මේ රත්තරන් වල මිල ගෙවන විදිහට තමයි ඇග්‍රීමන්ට් එකකට අනුව මේ රත්තරන් බඩු ලබා දෙන්නේ. ඉතින් මෙතනදී ශර්මා බ්‍රූනෝගේ නංගිගේ කසාදේ අජේෂ්ට කිව්වහම අජේෂ් පොරොන්දු වෙනවා බ්‍රූනෝලා බලාපොරොත්තු වෙන පවුම් 25ක රත්තරන් ලබා දෙන්න. ඉතින් ඒ වගේම තමයි කසාදේ දවසට කලින් දවසේ දවල් එකට මේ රත්තරන් බඩු ටිකත් අරගෙන බ්‍රූනෝලාගේ ගෙදරට එන්නම් කියලා අජේෂ් පොරොන්දු වෙලා පිටත් වෙනවා. කොහොම වුණත් පොරොන්දු වුණ වෙලාවට පැය 2-3කට පස්සේ තමයි අජේෂ් රත්තරන් බඩු ටිකත් අරගෙන බ්‍රූනෝගේ ගෙදරට එන්නේ. කොහොම වුණත් අජේෂ් කියපු විදිහටම පවුම් 25ක රණාභරණ ස්ටෙපීට දෙනවා. ඊළඟට ඇග්‍රීමන්ට් එකට ස්ටෙපීගේ අම්මගෙන් අත්සනත් අරගෙන වෙඩින් එකෙන් පස්සේ මේ පවුම් 25 මුදල ආපහු පවරන්න කියලත් මේ අයව පොරොන්දු කරගෙන අජේෂ් ටිකක් එළියට යනවා. කොහොම වුණත් අජේෂ් කියනවා අද 9 වෙනකොට පවුම් 25 සල්ලි ටික මට ලැබෙන්න ඕනි. එහෙම නොවුනොත් අඩුපාඩුවට අවශ්‍ය රත්තරන් බඩු ටිකත් අරගෙන මම යනවා කියලා. මෙහෙම කියන අජේෂ් ස්ටෙපීගේ කාමරයෙන් එළියට යනවා. කොහොම වුණත් ඉතින් අඩුවක් නැතුව රත්තරන් ආභරණ ටික ලැබුණ නිසා ස්ටෙපී නම් ඉන්නේ ගොඩක් සතුටින්. ඉතින් ස්ටෙපී බලාපොරොත්තු වෙන විදිහට ජයටම එයාගේ විවාහ උත්සවය සිද්ධ කරන්නත් පුළුවන් වෙනවා. කොහොම වුණත් කසාදේ ඉවර වුණ ගමන්ම අජේෂ් ස්ටෙපීගේ අම්මව හොයාගෙන යන්නේ වෙඩින් එකේ හම්බ වුණ සල්ලි ටික ගණන් කළාද කියලා අහන්න. නමුත් ප්‍රශ්නය කියන්නේ මගුල් ගෙදරට බලාපොරොත්තු වුණ අය ආවේ නැති නිසා එකතු වෙලා තියෙන්නේ පවුම් 12ක් විතරයි. පවුම් 13ක අඩුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ස්ටෙපීගේ අම්මා ඇග්නස් කිව්වහම අජේෂ් කියනවා එහෙමනම් ඒ අඩුවට පවුම් 13ක රත්තරන් අරගන්න සිද්ධ වෙනවා කියලා. නමුත් මේ වෙලාවේ මනමාලියත් එක්ක මංගල රාත්‍රිය ගත කරන නිසා මේ වෙලාවේ නම් රත්තරන් බඩු ටික ගන්න බෑ කියලා තමයි ඇග්නස් කියන්නේ. මේකත් එක්කම තමයි අජේෂ්ට සිද්ධ වෙන්නේ. අකමැත්තෙන් වුණත් ඊළඟ දවසේ උදේ වෙනකන් බලාගෙන ඉන්න. නමුත් අජේෂ් නොහිතන විදිහට උදේ පාන්දර අජේෂ් දකිනවා මනමාලි ත්‍රිවිලර් එකකින් පිටත් වෙලා යනවා. මේ ත්‍රිවිලර් එක පිටිපස්සේ අජේෂ් කොච්චර දුරක් දුවගෙන ගියත් අජේෂ්ට බැරි වෙනවා මේ අයව නවත්ත ගන්න. ඊළඟට ආපහු වෙන අජේෂ් දකිනවා එයාගේ බයික් එකේ හුලං ඇරලා කියලා. කේන්තියෙන් අජේෂ් බ්‍රූනෝවයි ඇග්නස්වයි හොයාගෙන ගිහින් ඒ අයට කෑ ගහනවා Tamanගේ රත්තරන් බඩු ටික අරන් පනින්නද හිතාගෙන ඉන්නේ. ඒවනම් කරන්න හම්බ වෙන්නේ නැහැ. මනමාලයාගේ ගෙදර ඇඩ්‍රස් එකයි වෙඩින් ඉන්විටේෂන් එකකුයි දෙන්න. මං එහෙට ගිහින් රත්තරන් බඩු ටික ගන්න හැටි දන්නවා කියලා. මෙන්න මේ වෙලාවේ තමයි බ්‍රූනෝ කියන්නේ කසාද බඳලා දුන්න මනමාලයා ඉන්නේ හතර වටෙන්ම මුහුදෙන් වටවෙච්ච දූපතක් වගේ කොටසක. එහෙට යන්න පුළුවන් ඒ අයගේම බෝට්ටු වල විතරයි. ඒවත් ගොඩක් අයිති ස්ටෙපියෝයි බැඳලා ගියපු මරියානෝට. ඉතින් එහෙට ගිහින් ප්‍රශ්නයක් දාගත්තොත් ආපහු ඒ අය ගෙනත් දැම්මොත් මිසක් කවදාවත් එන්න හම්බ වෙන්නේත් නැහැ. මරලා දාන්න උනත් පුළුවන් කියලා බ්‍රූනෝ අජේෂ්ට තර්ජනාත්මක ස්වරූපෙන් කියනවා. තල වෙට්ටිචොර කියන පළාත ගැන තමයි මේ විදිහට බ්‍රූනෝ කියන්නේ. කොහොම වුණත් කේන්තියෙන් හුලන් අරපු බයික් එකත් අල්ලු කරගෙන අජේෂ් පිටත් වෙන්නේ මේ කියන කලපුව පැත්තට යන්න. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ දෙවෙනි දවසේ මනමාලයාගේ ගෙදර උත්සවයට ලෑස්ති වෙන ස්ටෙපීව. මරියානෝගේ ගෙදරට පය තියපු පළවෙනි දවසේම ස්ටෙපීට නම් තේරෙන්න පටන් ගන්නවා එයාගේ කසාද මිනිස්සයා හැසිරෙන්නේ යකෙක් වගේ කිසිම ඉවසීමක් නැතුව කියලා. ජීවත් වෙන්න මුහුදු යන එක රස්සාව කරගත්ත ස්ටෙපී කසාද බෙදපු මේ මිනිස්සයයි එයාගේ අම්මා ඇතුළු පවුලේ අයයි පිහිවලින් මාළු කපනවා වගේම හරිම තියුණු විදිහට තමයි මිනිස්සුන්ට සලකන්නේ කියලාත් ස්ටෙපීට තේරිලා ඉවරයි. කොහොම වුණත් ස්ටෙපීගේ මේ කලකිරීමයි බයයි තවත් වැඩි කරන්නේ. එකපාරටම ස්ටෙපී දකිනවා මෙතනටත් කොහොම හරි දුරකතර ගෙවාගෙන රත්තරන් බඩු ටික අරගන්න අජේෂ් ඇවිත් ඉන්නවා. ස්ටෙපී ඉක්මනින්ම දෙවෙනි දවසේ කසාදයට ආපු ස්ටෙපීගේ අම්මා ඇග්නස්ව හොයාගෙන ගිහින් කියනවා අජේෂ් මෙහෙටත් ඇවිත් කියලා. ඊළඟ මොහොතේම අජේෂ් ස්ටෙපී ඇග්නස්ුයි වාඩි වෙලා ඉන්න තැනින්ම ඇවිත් වාඩි වෙනවා. මේ වෙලාවෙම ස්ටෙපී මෙතනින් නැගිටලා යනවා. මේ වෙලාවේ ඇග්නස් අජේෂ්ට බැගෑපත් වෙනවා මනමාලයාගේ පවුලේ අය ගොඩක් දරුණුයි. ඒ අයගේ ඇස් තියෙන කෙල්ල දිහාවටත් වඩා කරේ තියෙන රත්තරන් දිහා. ඒ නිසා මේ වෙලාවේ නම් එක රත්තරන් බඩුවක්වත් ගලවලා දෙන්න බෑ. ඉල්ලන්නත් එපා කියලා. දවස් 2-3ක් දෙන්න කොහොම හරි ඉතිරි මුදලට අවශ්‍ය රත්තරන් බඩු ටික අරගෙන දෙන්නම් කියලත් ඇග්නස් පොරොන්දු වෙනවා. මේ වෙලාවේ කොහොම වුණත් අජේෂ්ට නම් ඇග්නස්ගේ මේ වචන ගැන තම දොයිතුවක විශ්වාසයක් නැහැ. මේ වෙලාවේ මෙතනට එන මනමාලයාගේ පාර්ශවයේ කෙනෙක් අජේෂ් දැකලා අහනවා ඔයාව දැක්කෙම නැහැ ඔයා මනමාලිගේ පැත්තේ කවුද කියලා. අජේෂ් ගත් කරේටම කියනවා මම මනමාලිගේ කසින් කෙනෙක් කියලා. කොහොම නමුත් අජේෂ් මෙතනින් ඊළඟට යන්නේ බ්‍රූනෝ ඇතුළු මනමාලයයි කට්ටියම පාටි දාන තැනට. මෙතනටත් ගිහින් අජේෂ් තමන්ගේ රස්සාව රත්තරන් බඩු තරව් කරන එක. වෙඩින් එකකට අවශ්‍ය රත්තරන් බඩු සපයන්න එහෙම තියෙනවා නම් එයාට කියන්න කියලා එයාගේ පම්පෝරිය කියන්න පටන් ගන්නවා. මොකද
අජේෂ් ඉන්නේ මේ වෙනකොටත් හොඳටම බීලා. මේ වෙලාවේ තමයි ඇග්නස් මෙතනට ඇවිල්ලා බ්‍රූනෝට කතා කරලා කියන්නේ. අජේෂ් රත්තරන් බඩු ටික ගන්නකම් මෙහෙන් යන එකක් නැහැ. කොහොම හරි ඕක මරියානෝගේ පවුලේ කවුරුම හරි දැනගත්තොත් මරියානෝගේ කනට ගිහින් වෙන්නේ ලොකු විනාශයක්. එහෙම වුණොත් උඹටයි මටයි ස්ටෙපීටයි තුන්දෙනාටම වෙන්නේ මුහුදට පැනලා මැරෙන්න කියලා. ඉතින් ඒක නතර කරන්න නම් අජේෂ්ව මරණ වැරෙන්න වෙන තීරණයක් නැහැ කියලා ඇග්නස් බ්‍රූනෝට අණ කරනවා අජේෂ්ව ඝාතනය කරන්න. මේකත් එක්කම තමයි බ්‍රූනෝ ආපහු අජේෂ් මත්තන් බිවි හිටපු තැනට යන්නේ. මේ වෙලාවේ අජේෂ් ඉන්නේ හොඳටම බීලා තනකොළ ගොල්ලක් මත වැතිරිලා. අජේෂ්ට හොඳටම නිින්ද ගිහින් බ්‍රූනෝ කවුරු හරි ඉන්නවද කියලා වටපිට බලනවා. ඊළඟට ලොකු බ්ලොක් කලක් අරගෙන අජේෂ්ගේ ඔළුව චප්ප වෙන්න අතාරින්න හිතුවත් බ්‍රූනෝට මේ දේ කරගන්න බැරි වෙනවා. කොහොම නමුත් ඊළඟ දවසේ උදේ බ්‍රූනෝ අජේෂ්වත් ළඟින් තියාගෙනම කෑම කන්න පටන් ගන්නේ අජේෂ් මොනවම හරි දෙයක් මනමාලයාගේ පවුලයට වමාරයි කියලා බයෙන්. මේ වෙලාවේදී අජේෂ්ට තේරෙනවා මරියානෝගේ නංගිත් අජේෂ්ට බැල්ම දානවා. කොහොම නමුත් අජේෂ් කල්පනා කරන්නේ මේ ගෙදරට ආපහු රත්තරන් බඩු ටික ගන්න දවස් කිහිපයකින් එන්න වෙනවා. අන්නේ දවසේ ආපහු මෙහෙට එන්න පොටක් පාදගන්නේ කොහොමද කියලා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මරියානෝ වෙඩින් එක නිසා එයාට මගහැරුණු එයාගේ ඉස්සකොටුව බලන්න යන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ අජේෂ් කෑ ගහලා කියනවා තව දවස් කිහිපයකින් ආයෙත් මේ පැත්තේ ඇවිල්ලා හොඳ පාටි එකක් දාන්න ඕනේ කියලා. ඒ ගැන මොකද කියන්නේ කියලා. මෙතනදී මරියානෝ ඕන වෙලාවක වරෙල්ල කියලා කලපුව පැත්තට යන්නේ වෙඩින් එකත් එක්ක දවස් ගානකට මරියානෝට එයාගේ ඉස්සකොටුව පැත්තට යන්න බැරි වුණ නිසා. මරියානෝටම කියලා තමන්ගේම අක්කර ගන්න කිස්සෝ වගාවක් තියෙනවා. තමන්ගේ දරුවන් වගේ මරියානෝ මේ කොටුවේ ඉන්න ඉස්සුනෝ බලාගන්නේ. කොහොම වුණත් මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ කලපුව පැත්තට බෝට්ටුවක් එනවා. මේ බෝට්ටුවේ ඉන්න කොල්ල තුන්දෙනෙක්ව මරියානෝ දැක්කම ටිකක් බය වෙනවා. මරියානෝ මේ අයගෙන් අහනවා ඔබලා මගේ ඉස්සකොටුව පැත්ත ගියේ නැහැ නේද කියලා. මොකද මරියානෝගේ ඉස්සකොටුවේ කොටු දෙකක දොරවල් කවුරු හරි ඇරලා දාලා කියලා මරියානෝට ආරංචි වෙලා තියෙනවා. ඉතින් මරියානෝ මෙතන බෝට්ටුවේ ඉන්න එක කොල්ලෙක්ගේ අත ඉඹලා බලනවා ඒ පැත්තට ගිහින් තියනවද කියලා දැනගන්න. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ස්ටෙපීව පැත්තකට එක්කගෙන යන අජේෂ් යන්න ලෑස්ති වෙලා ස්ටෙපීට කියනවා රත්තරන් බඩු ටික දෙනකන් මම මේ ඒරියා එකේම තමයි ඉන්නේ. කොහොම හරි ඒ ටික අරගෙන මිසක් ආපහු යන්නේ නැහැ කියලා. මෙතනදී ස්ටෙපී මොරන්ඩු විදිහට කියනවා අයියා කෙනෙක් ඉඳලා ඌට කිසිම උමනාවක් නැහැ මගේ වෙඩින් එකට මොනවත් කරලා දෙන්න. මේ රත්තරන් බඩු ටික මට කොහොම හරි ලැබුණා. අන්තිමේ මට ලැබිච්ච ඒ දේවල් මං ආපහු දෙන්නේ නැහැ. ඕනේ නම් අයියාගෙන් ඉල්ල ගන්න කියලා. මේකත් එක්කම තමයි අජේෂ්ට හොඳටම කේන්ති ගිහින් ස්ටෙපීට පහර දෙන්න හදන්නේ. මේ වෙලාවේ බ්‍රූනෝ අජේෂ්ව වළක්වනවා. මේ වෙලාවෙම තමයි කලපුව පැත්තෙන් ලොකු සද්දයක් ඇහෙන නිසා අජේෂ්ලා ඒ පැත්ත බලනකොට දකින්නේ මරියානෝ අර කොල්ලොන්ට හොඳටම පහර දෙනවා. මරියානෝගේ අමානුෂික ක්‍රූර හැසිරීම මෙතනදී හොඳටම පෙන්වම් කරන මරියානෝ දුවන එක කොල්ලෙක්ට මාළු අල්ලන්න පාවිච්චි කරන සංගිලි කටුවකින් දමලා ගහනවා. මේ කටුපකුර පපුවේ ඇමිනෙන මේ කොල්ලගේ පපුව ඉරාගෙන ලේ ගලද්දි තමයි මරියානෝ මේ රණ්ඩුව නතර කරන්නේ. මේක දිහා බලාගෙන ඉන්න ස්ටෙපී අජේෂ්ට කියනවා මේ වගේ මිනිස්සෙක් එක්ක තමයි මං ආවේ. ඔයා මේ රත්තරන් බඩු ටික අරගෙන ගියොත් මටත් වෙන්නේ ඔය දෙමයි. ඒ දේවලුත් ඇස් දෙකෙන්ම දැක තවත් පුළුවන්කමක් තියෙනවා නම් රත්තරන් ටික අරගෙන යන්න කියලා. තමන් වැඩ කරන රත්තරන් බඩු සාප්පුවේ ලොක්කට මොන වගේ උත්තරයක්ද දෙන්න කියලා හිතාගන්න බැරුව හිටියත් අජේෂුත් මෙතනදී නිරුත්තර වෙන්නේ ස්ටෙපීගේ ඉරණම දැක්කහම. මේකෙන් පස්සේ අපිට පෙන්නනවා අජේෂ් බ්‍රූනෝවත් එක්කරගෙන මේ කිට්ටුව තියෙන කුන්දරාවල ගෙස්ට් හවුස් එකක නතර වෙනවා. අජේෂ්ගේ එකම බලාපොරොත්තුව කොහොම හරි පවුන් 13ක රත්තරන් ටික ගන්න එක. ඒත් මෙතනදී බ්‍රූනෝ කියනවා මාත් එක්ක කොච්චර කතා කරත් ඒව නම් ලැබෙන්නේ නැහැ කියලා. එතකොටම තමයි අජේෂ් කියන්නේ තමුන් වගේ නිකමකින් පවුන් 13ක රත්තරන් ඉල්ලන්න මම මොඩෙක් නෙවෙයි. රත්තරන් බඩු ටික තියෙන තැන හරියටම හොයාගන්නකම් විතරයි මං තමුන්ව තියාගන්නේ. ඊට පස්සේ මම කොහොම හරි ගන්න විදිහක් දන්නවා කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ අජේෂ් මහන්සියට ගෙස්ට් හවුස් එකේ ඇඳට වෙලා හොඳටම නිදි. මේ වෙලාවේ තමයි බ්‍රූනෝ මේ රූම් එකේ සීලින් ෆෑන් එකට රෙදි කඩක් දාලා මේකෙන් බෙල්ලවල දාගන්න උත්සාහ කරන්නේ. නමුත් හිටගත්ත ස්ටූල් එක කොයිතරම් තල්ලු කරන්න හැදුවත් මේක තල්ලු වෙන්නේ නැති තැන පල්ලෙහා බලනකොට බ්‍රූනෝ දකිනවා අජේෂ් මේක අල්ලගෙන ඉන්නවා. ඊළඟට තමයි අජේෂ් කේන්තියෙන් බ්‍රූනෝට බනින්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැතුව පිරිමියෙක් විදිහට බෙල්ලවල දාගත්තම ඔක්කොම හරිද කියලා. මොකද අජේෂ් කියනවා තමුන්ට නම් තියෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මට එහෙම නැහැ. තමුන්ට රස්සාවක්වත් නැහැ. මං අවුරුදු ගාණක් කරපු රස්සාව තමයි මේ ස්වර්ණාභරණ තරව් කරන එක. අපි උඹලා වගේ හිඟන්නු නෙමෙයි. නිකන් ඉන්නේ නැහැ. කොහොම හරි මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න උත්සාහ කරනවා. ඒත් උඹලා මුකුත් කරගන්න බැරි වුණාම මැරෙන්න තමයි දන්නේ කියලා. අජේෂ් කෑ ගහනවා. ඒ වගේම අජේෂ් කියනවා අපිටත් අපේ දෙමව්පියෝ තඹදොයිතුක දෙයක් ඉතුරු කළේ නැහැ. ඒත් මම මගේ හයියෙන් උත්සාහයෙන් මේ රස්සාව අවුරුදු 20ක් කරගෙන එනවා. දැන් ඔබ මට ඒකත් නැති කරන්න තමයි හදන්නේ. මොකද මගේ ලොක්ක මං ගැන තියපු විශ්වාසය දැනටමත් කැඩිලා ඉවරයි. කොහොම හරි මේ රත්තරන් ටික අරන් යන එක උඹට වඩා මට ලොකු ප්‍රශ්නයක්. හරිනම් උඹ නෙවෙයි මමයි මේක එල්ලෙන්න ඕන කියලා. අන්තිමට අජේෂ් කියනවා ඉඩ ඇති හැම මොහොතකම අන්තිම තප්පරය වෙනකම්ම මම මගේ අරමුණ වෙනුවෙන් සටන් කරනවා කියලා. මේකත් එක්කම තමයි මෙයාලගේ රූම් එකේ දොරට කවුදෝ තට්ටු කරන්නේ. මේ ඇවිත් ඉන්නේ ඇම්බ්‍රෝස් කියන
පුද්ගලයා. අජේෂ් වැඩ කරන ස්වර්ණාභරණ ෂොප් එකේ අයිතිකාරයාගේ පුතා තමයි ඇම්බ්‍රෝස් කියන්නේ. දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන ඇම්බ්‍රෝස් අජේෂ්ට හොඳ කනේ පාරක් දෙනවා. ඊළඟට කියනවා උඹ රත්තරන් ටික අරගෙන පැනලා ගියා කියලා හිතලයි තාත්තා මාව එව්වේ. මොකක්ද උනේ කියලා. එතකොට තමයි අජේෂ් පැහැදිලි කරන්නේ දවස් 2-3ක් දෙන්න කොහොම හරි අපහු රත්තරන් ටික දෙන්නම් කියලා. මොකද රත්තරන් බඩු දුන්න මනමාලි මේ වෙනකොට තලවෙට්ටිචරවල එයාගේ මහත්තයාගේ ගෙදරට රත්තරන් බඩු ටිකක් අරගෙන ගිහින් දෙන්න අදිමදි කරනවා කියලා. තලවෙට්ටිචර කියන නම ඇහුන ගමන් ඇම්බ්‍රෝස් පවා පහු බහිනවා. මොකද මේ පළාතේ ඉන්න මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න ආයුධ ඉස්සර කරගන්න වගේ ඇම්බ්‍රෝස් පවා හොඳින්ම දන්නවා. ඉතින් ඊළඟට අජේෂ්ව එළියට එක්කරගෙන යන ඇම්බ්‍රෝස් අජේෂ්ට කියනවා කොහොම හරි උත්සාහ කරපන්. හැබැයි උඹ පරිස්සම් වෙයන් කියලා අජේෂ්ට සල්ලි වගේකුත් දෙනවා. ඇම්බ්‍රෝස් පිටත් වෙලා ගියපු ගමන් අජේෂ් කරන්නේ බ්‍රූනෝගෙන් මරියානෝගේ නම්බර් එක ඉල්ලගෙන කෝල් කරලා කියනවා පොඩි පාටි එකකට එයාලා ආපහු තලවෙට්ටිචර වලට එනවා කියලා. මරියානෝ මේකට හා කිව්වහම එදාම හවස අජේෂ් සෙට් එකත් එක්කම මෙහෙට යනවා. ඊළඟට හොඳ පදමට බොන අජේෂ් බයිට් එකට මරියානෝගේ කොටුවෙන් ඉස්සු දෙන්නේ කිල්ලනවා. නමුත් මේකට මරියානෝ අකමැති වුණාට පස්සේ අජේෂ් එක එක දේවල් කියන නිසා මේ දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේ බ්‍රූනෝ මැදිහත් වෙලා මරියානෝව පාලනය කරගන්නවා. කොහොම නමුත් මරියානෝට තේරෙනවා අජේෂ් මොනවම හරි දෙයකට තමයි මෙහෙට නිතර එන්නේ කියලා. මේකත් එක්ක තමයි ඊළඟ දවසේ මරියානෝ Tamanගේ බිරිඳ ස්ටෙපීගෙන් අහන්නේ අජේෂ් එක්ක තියෙන නෑදෑකම හරියටම මොකක්ද කියලා. මේ වෙලාවේ පැටලි උත්තර දෙන ස්ටෙපී කියනවා අම්මගේ පැත්තේ මල්ලි කෙනෙක්ගේ පුතෙක් කියලා. ඊළඟට මරියානෝ කියනවා දැන් ඔය කියපු නෑදෑකම කොලයක් අරගෙන ලියන්න කියලා. ඊළඟට මරියානෝ කරන්නේ ස්ටෙපීගේ අම්මට කෝල් කරලා අජේෂ්ගෙන් අහනවා. මෙතනදී නෑදෑකම කියන්නේ නැතුවම ඇග්නස් ඉක්මනින්ම ෆෝන් එක කට් කරනවත් එක්කම මරියානෝට තේරෙනවා මෙතන මොකක්ම හරි යටිකූටු වැඩක් තියෙනවා කියලා. මේ වෙලාවේ තවත් මේක හංගලා තේරුමක් නැහැ කියලා දන්න ස්ටෙපී කියනවා අජේෂ් කියන්නේ යාළගේ නෑදෑයෝ කවුරුවත් නෙමෙයි. පවුම් 25ක රත්තරන් කුලියට ගත්තේ අජේෂ්ගෙන්. අජේෂ්ට තව පවුන් 13ක ණය පියවන්න තියෙනවා. අන්නේ සල්ලි ගන්න තමයි අජේෂ් මේ විදිහට එන්නේ. සල්ලි දෙන්න බැයි නම් පවුන් 13ක රත්තරන් එයාට ආපහු දෙන්න ඕනේ කියලා. මේකත් එක්ක තමයි මරියානෝගේ රතු කට්ට පනින්නේ. මරියානෝ ස්ටෙපීට පහර දෙන්න හදනකොටම මරියානෝගේ අම්මා දුවගෙන ඇවිල්ලා ස්ටෙපීව ගේ ඇතුළට එක්ක යන්න කියලා මරියානෝගේ නංගිට කියනවා. ඊළඟට මරියානෝට කියනවා කොහොම හරි වංචා කරලා හරි රත්තරන් ටික අපි ළඟනේ තියෙන්නේ. දැන් ආයේ ඕක දෙන්න ඕන නැහැ. ඒ නිසා කෑනු ගහ හිටපන් කියලා. මේ අතරේ තමයි අජේෂ් ආපහු වතාවක් මරියානෝගේ ගෙදරට එන්න මහ පාන්දරම ලෑස්ති වෙනවා අපිට පෙන්වන්නේ. මේ පාර අජේෂ් තනියම තමයි මරියානෝගේ ගෙදරට එන්නේ. නමුත් මෙතනදී මරියානෝ කියනවා රත්තරන් බරු ටික ආපහු දෙන්න බෑ. මොකද එයාගේ නංගිව කසාද බඳන්න දෑවැත්ත විදිහට දෙන්න හදන්නේ Tamanට බිරිඳගෙන් ලැබුණු මේ රත්තරන් ටික කියලා. මේකත් එක්ක තමයි අජේෂ් කියන්නේ හොඳට ඇඟපත මෝරලා තියෙද්දි අතපය මහන්සි වෙලා හම්බ කරගන්නේ නැතුව අනුන්ට අයිති රත්තරන් බරු ටිකක් හොරෙන් අරගෙන Tamanගේ නංගිව කසාද බඳන්න හදන්නේ බල්ලෙක්ටත් වඩා අන්ත මිනිහෙක් කියලා. මේකත් එක්ක හොඳටම තරහ යන මරියානෝ අජේෂ්ට පිහියෙන් අනිනවා. ඊළඟ දවසේ ආපහු ගෙදරින මරියානෝ ලේතවරුණු පිහියක් සෝදනවා දකින ස්ටෙපීට තේරෙනවා මරියානෝ අජේෂ්ට පිහියෙන් නැනලා කියලා. මේකත් එක්කම තමයි ස්ටෙපී අයියා බ්‍රූනෝට කතා කරලා කියන්නේ ඊළඟ දවසේ ඇවිල්ලා එයාව එක්කරගෙන යන්න මොකද මරියානෝ අජේෂ්ට පිහියකින් ඇනලා කියලා. ඉතින් ඊළඟ දවසේ බ්‍රූනෝ ඇවිත් ස්ටෙපීව ගෙදර එක්කරගෙන යන්නේ මරියානෝ ස්ටෙපීටත් කරදරයක් කරයි කියලා හිතලා. කොහොම නමුත් යන්න කලින් ස්ටෙපීගේ අතේ තියෙන රත්තරන් වලලු ටික මරියානෝ ගලව ගන්නවා. ඊට පස්සේ තමයි ස්ටෙපීට යන්න දෙන්නේ. කොහොම නමුත් ස්ටෙපී අයියත් එක්ක කෙලින්ම යන්නේ අජේෂ්ගේ ගෙදර හොයාගෙන. ගියාම ස්ටෙපීලා දකිනවා අජේෂ්ලා ඉන්නේ මොඩුකුවකටත් වඩා අන්ත පැල්පතක් වගේ ගෙදරක. මේ ගෙදර කවුළුව වහලා තියෙන ඊටරෙත්තෙන් ඇතුළ බලනකොට ස්ටෙපී දකිනවා අජේෂ්ගේ තාත්තා නැති වෙලා ෆොටෝ එකට මල් මාලයක් දාලා බිත්තියේ එල්ලලා තියෙනවා. ඉතින් ඊළඟට මේ අය මෙතන ගඩොල් කපන ගැහණු කට්ටියක් දැකලා ඒගොල්ලොන්ගෙන් අජේෂ් ගැන ඇහුවාම මෙතන ඉන්න අජේෂ්ගේ අම්මා කියනවා අජේෂ් වෙඩින් එකකට යනවා කියලා ගියා. තාම නම් කෝල් කරේ නැහැ. ඔයාලත් එහෙද යන්නේ කියලා. ඔව් අපිත් එහෙ තමයි යන්නේ කියලා අමාරුවෙන් වචන ගලප ගන්න බ්‍රූනෝ මේ විදිහට කිව්වහම අජේෂ්ගේ අම්මා මෙතන ගඩොල් කපන තරුණ ගැහණු ළමයෙක්ගෙන් අහනවා අයියා කෝල් කරාද කියලා. මේ ගඩොල් කපන්නේ අජේෂ්ගේ නංගි. අජේෂ්ගේ නංගි ඔළුව වනලා කියනවා කෝල් කළේ නැහැ කියලා. මේකත් එක්කම ස්ටෙපීට ගොඩක් දුක හිතෙනවා. ආපහු කෙලින්ම මරියානෝගේ ගෙදරට යන ස්ටෙපී මරියානෝ රත්තරන් බඩු දාපු අල්මාරියේ යතුරු හංගලා තියෙන තැන බලාගෙන ගෙදර හැමෝම එළියට ගියාට පස්සේ රත්තරන් බඩු ටිකත් අරගෙන ඉක්මනින්ම පිටත් වෙනවා. නමුත් වයසක මිනිස්සෙක් මේක දකිනවා. කොහොම වුණත් ස්ටෙපී කලපුවෙන් පිටතට එන්නේ මේ වයසක මිනිස්සයාගේම බෝට්ටුවේ. කොහොම හරි ස්ටෙපී බස් එකේ සෑහෙන දුරක් රත්තරන් ටිකක් අරගෙන පිටත් වෙනවා. නමුත් මේ වෙලාවේ එකපාරටම බස් එකට නගින මරියානෝ මිනිස්සු ඉස්සරහම ස්ටෙපීට පහර දීලා ස්ටෙපීව ගෙදර ඇදගෙන ගිහින් දානවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ඊට දවස් කිහිපයකට පස්සේ පල්ලියේ මංගල්‍යයට තරඟයක් ලෑස්ති කරලා තියෙනවා.
ඉතින් මේ තරඟයේ හැටියට වතුර යට ඉන්න රතු පාට පාත්තෙක්ව අල්ලගෙන ආපු කෙනාට රුපියල් 10,000ක තෑග්ගක් ලැබෙනවා. ඉතින් මෙතනදී හැමෝගෙම බලාපොරොත්තුව මරියානෝ මේ තරඟය දෙනයි කියලා. නමුත් මේ වෙලාවේ මරියානෝ කොයිතරම් හෙව්වත් මේ රතු පාට පාත්තයව හොයාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ කවුදෝ හෝ කියනවා වෙන මරියානෝ පිටිපස්ස හැරිලා බලනකොට දකිනවා ඒ ඉන්නේ අජේෂ් කියලා. අජේෂ් මෙතනදී මරියානෝට හෝ කියනකොට එදා මරියානෝ පහර දුන්න කොල්ල තුන්දෙනාත් මරියානෝට හෝ කියන්න පටන් ගන්නවා. මේකත් එක්කම මරියානෝ කලබල වෙනවත් එක්කම වෙනත් කෙනෙක් කර පාත්තයා හොයාගන්න නිසා මරියානෝ මේ තරඟයෙන් පරදිනවා. ඊළඟට ගොඩට එන මරියානෝ කෙලින්ම අජේෂ් ළඟට ඇවිත් කියනවා උඹ කොයිතරම් ආවත් රත්තරන් බඩු ටික නම් උඹට හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් අජේෂ් කියනවා තමන්ව ඝාතනය කරොත් අවුරුදු 12 කිරේ යන්න වෙයි කියලා. මේ වෙලාවේ තමයි මරියානෝ කියන්නේ මිනී මරණයට වඩා ක්‍රම මංගාව තියෙනවා කියලා. එතකොට තමයි අජේෂ් කියන්නේ එහෙනම් ඒවත් කරලා බලපන් කියලා. මේකෙන් පස්සේ අපිට පෙන්නනවා අජේෂ් ඊළඟ දවසේ ඇවිල්ලා ස්ටෙපි එක කතා කර ඉන්නවා. මෙතනදී ස්ටෙපි අජේෂ්ට කියනවා මං ඔයාගේ ගෙදරටත් ගියා. මට ගොඩක් ඔයාගෙන දුක හිතුණා. ඒත් මට කරන්න දෙයක් නැහැ. මං රත්තරන් බඩු ටික දෙන්නත් ආවා. ඒත් ආපහු මරියානෝ මට ගහලා මාව ගෙදර එක්කරගෙන ආවා කියලා. ඊළඟට ස්ටෙපි කියනවා බඩු ටික තියෙන්නේ මරියානෝගේ අල්මාරියේ. ඒකේ ඇතුළේ තියෙන තැනත් මම දන්නවා. මං ඒකත් ඔයාට කියන්නම්. මරියානෝ ගෙදර නැති වෙලාවක ඇවිත් ඔයාට ගන්න පුළුවන් කියලා. මේකත් එක්කම තමයි අජේෂ් කියන්නේ මං කවදාවත් හොරකම් කරන්නේ නැහැ. මං ගන්නේ මට ලැබෙන්න තියෙන සාධාරණ මුදලට අදාළ බඩු ටික විතරයි. ඒකත් මං ගන්නේ රත්තරන් ටික දුන්න විදිහටම මේ අද්දකින්ම තමයි කියලා. කොහොමුණත් ඉතින් මේ වෙලාවෙම ස්ටෙපීට මරියානෝ කතා කරනවා පල්ලියට යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ගෙදර හැමෝම පල්ලියට යන නිසා ස්ටෙපීත් ලෑස්ති වෙනවා. මේ වෙලාවේ මරියානෝගේ අම්මා ඇවිල්ලා ස්ටෙපීට කියනවා රත්තරන් බඩු ටික ඔක්කොම පළඳින්න ඕන. මොකද කසාදෙන් පස්සේ දෙන්නම පළවෙනි වතාවටනේ එකට මේ විදිහට උත්සවයකට යන්නේ. අනික පල්ලියේ මංගල්‍යයට කට්ටිය ගොඩක් එනවා. එතකොට ස්ටෙපී හිස් අතින් දකින්න හොඳ නැහැ කියලා. මරියානෝ ලේන්සුවක කෙට ගහපු රත්තරන් බඩු ටික ස්ටෙපීට දුන්නත් ස්ටෙපී නම් කැමති වෙන්නේ නැහැ මේ රත්තරන් බඩු ආයෙම පළඳින්න. මොකද මේ වෙනකොටත් අජේෂ්ගේ ලේත් හොල්ලපු මේ රත්තරන් බඩු ටික කොහොමටවත් අල්ලන්නවත් ස්ටෙපීගේ හිතේ කැමැත්තක් නැහැ. මේකත් එක්කම තමයි මරියානෝ අහන්නේ උඹ හදන්නේ බඩු ටික ගෙදර තියලා අරුවට හොරකම් කරන්න පොටක් හදලා දෙන්නද කියලා. එතකොටම ස්ටෙපී කේන්තියෙන් මරියානෝට කියනවා අජේෂ් කියන්නේ තමුන් වගේ හොර හිතක් තියෙන මිනිස්සෙක් නෙමෙයි කියලා. කොහොම නමුත් ඊළඟට මේ අය පල්ලියට යන්න පිටත් වෙනවා. ස්ටෙපී මරියානෝයි බෝට්ටුවෙන් පිටත් වෙනකොට අජේෂ් මෙතනට එනවා. ඊළඟට අජේෂ් කියනවා මන් දන්නවා උඹ බඩු ටික ඔක්කොම ඉනේ ගහගෙන නේද යන්නේ කියලා. මොකද මරියානෝ මේ වෙනකොටත් රත්තරන් බඩු ටික පොදියක් විදිහට පැඳගෙන ඉනේ ගහගෙන තමයි පල්ලියට යන්න පිටත් වෙන්නේ. කොහොමුණත් අන්තිමට අජේෂ් ස්ටෙපීට කියනවා මම රත්තරන් බඩු ටිකත් අරගෙන ආපහු යන්න ආවහම ඔයාට කතා කරලා යන්න ඕනේ. ඒක නිසා පල්ලියේ බෝට්ටු අංගණයට වෙලා මං එනකන් ඉන්න කියලා. මේ වෙලාවේ මරියානෝ නෝන්ජලේට වගේ අජේෂ්ට කියනවා පුළුවන් දෙයක් කරපන් කියලා. ඉතින් ඊළඟට මරියානෝ ස්ටෙපීත් එක්ක බෝට්ටුව පැදගෙන පිටත් වෙනවා. ඊළඟට ස්ටෙපී මරියානෝයි පල්ලියේ උත්සවයට ආවත් මරියානෝගේ ඇස් දෙක තියෙන්නෙම ස්ටෙපීගේ රත්තරන් බඩු ටික දිහාවේ. ස්ටෙපී ගැන හැගහගෙන ඉන්න කියලා මරියානෝ එයාගේ යාළුවෙක්ටත් කියනවා. මේ අතරේ අපිට පෙන්නනවා අජේෂුත් හිමින් සීරුවේ මෙතනට ඇවිත් ඉන්නවා. ඊළඟට අජේෂ් හිමින් සීරුවේ ශර්ම ළඟට යනවා. ශර්ම මේ වෙලාවේ ජේසුස් වහන්සේගේ පිළිරුවක් විදියට පල්ලියේ උත්සවයක නාට්‍යයකට පෙනී ඉන්න ලෑස්ති වෙනවා. ශර්ම මේ වෙලාවේ අජේෂ්ට කියනවා මරියානෝ එක්ක එහෙම පැටලෙන්න යන්න එපා. ඔබව මඩවගුරුකවත් ඔබලා දැම්මොත් එහෙම හොයන්නවත් වෙන්නේ නැහැ කියලා. හැබැයි අජේෂ් නම් පඬිතයා වගේ කියනවා මං කොහොමත් ඌව තනියම හම්බ වෙන්න ඉන්නේ. උඹලා කවුරුත් මගේ පස්සෙන් ආවොත් උඹලටමයි අනුතරක් වෙන්නේ. අන්න ඒක නිසා කවුරුත් මව පලෝ කරන්න එපා කියලා. ඉතින් මේකෙන් විනාඩි කිහිපයකට පස්සේ මරියානෝට තේරෙනවා අජේෂ් පේන්නේ නැහැ කියලා. මරියානෝ කලබලෙන් වටපිට බලනවා. ඒත් අජේෂ්ගේ සලකුණක්වත් නැහැ. ඊළඟට මරියානෝ බලන්නේ ස්ටෙපී ඉන්නවද කියලා. ස්ටෙපී නම් සාමාන්‍ය විදිහට පල්ලියේ උත්සවය දිහා බලාගෙන ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා මරියානෝ අනිත් පැත්ත හැරෙනවත් එක්කම තමයි මරියානෝගේ ෆෝන් එකට කෝල් එකක් එන්නේ. කතා කරන්නේ අජේෂ්. අජේෂ් කියනවා මට අඩු පවුම් 13යි. ඉතින් මේ පවුම් 13 සල්ලි වලට වඩා 10 ගුණයක සල්ලි මට හොයාගන්න පුළුවන්. ඔහේගේ කොටුවේ ඉස්සු ටික විකුණුවොත් පොඩ්ඩක් මේ සද්ද අහලා ඉන්නකෝ කියලා. එහෙම කියන අජේෂ් මරියානෝගේ ඉස්සු කොටුවේ දොරටුව ඇරලා වතුර යන සද්දේ මරියානෝට අහන්න ඉඩ දෙනවා. මේකත් එක්කම තමයි මරියානෝ කලබලෙන් වගේ ඉස්සු කොටුව පැත්තට දුවන්නේ. කොහොම නමුත් ඊළඟට අපිට පෙන්නනවා මරියානෝ කලබලෙන් බෝට්ටුවක් අරගෙන එයාගේ ඉස්සු ගොවිපළ ළඟට එනවා. නමුත් මේ වෙනකොටත් අජේෂ් ඉස්සු කොටුවේ දොරටුව අරින්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. අජේෂ් භාගයක් ලී ගේට්ටුව උස්සගෙන කෑ ගහනවා මගේ රත්තරන් ටික මේ පැත්තට වීසි කරපන්. එහෙම නැති වුණොත් මං ඉස්සු කොටුවේ ඔක්කොම යවනවා කියලා. මේ වෙනකොටත් අජේෂ් ඉස්සු කොටුවේ භාගයක්ම ඇරලා ඉස්සු ටික පිටත් කරලා ඉවරයි. මේකත් එක්කම තමයි මරියානෝ එයාගේ අතේ තියෙන රත්තරන් පොදිය එහා පැත්තට වීසි කරන්නේ. රත්තරන් ටික මේ පැත්තට වැටුණු ගමන්ම ඉස්සු කොටුවේ ලී දොරටුව සම්පූර්ණයෙන්ම ඇරලා දාන අජේෂ් රත්තරන් පොදියත් ගුලි කරගෙන මෙතනින් දුවනවා.
එනවා. නමුත් ගේට්ටුව ඉක්මනින්ම වහපු මරියානෝ අජේෂ්ගේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා එක තැනකදී අජේෂ්ව අල්ල ගන්නවා. ඊළඟට අජේෂ්ව මඩවලක උබාගෙන හොඳටම පහර දෙනවා. අජේෂුත් රත්තරන් බඩු ටිකත් අතාරින්නේ නැතුව යෝධයෙක් වගේ ඉන්න මරියානෝත් එක්කත් හරියට සටන් කරනවා. අන්තිමේදී කොහොම හරි අජේෂ් ඉස්සර වෙලා බඩු පොදියත් ගුලි කරගෙන මඩ නාගෙන මෙතනින් එළියට එනවා. ආයෙමත් වහපු ඉස්සුකොටුවේ දොරත් ඇරලා දාලා මෙතනින් පැන ගන්නවා. ඊළඟට මෙතනට එන මරියානෝ ඉක්මනින්ම ඉස්සුකොටුවේ දොර වහලා දාන්නේ මේ විදිහට වතුර රළ වැදුනොත් ඉස්සුකොටුවේ බැම්ම පුපුරලා යන්න පුළුවන් නිසා. කොහොම වුණත් ඊළඟට අජේෂ්ව හොයන්න පටන් ගන්න මරියානෝ අස්සක් මුල්ලක් නෑරම අජේෂ්ව හොයනවා. නමුත් අජේෂ්ගේ සලකුණක්වත් මරියානෝට නම් හොයාගන්න බැරි වෙනවා. ඊළඟට මරියානෝ මෙතන තියෙන රෙන්ස් පටියේදු මැෂින් එකක් ක්‍රියාත්මක කරලා ආයෙමත් අජේෂ්ව හොයන්න පටන් ගන්නවා. මේ විදිහට මරියානෝ ටිකෙන් ටික ඉස්සරහට එනකොට අපිට පෙන්නනවා අජේෂ් හැංගිලා ඉන්නේ මෙතන දැල් ටික ඇස්සේ. අජේෂ්ව දැකපු ගමන් අජේෂ්ව අල්ලගන්න මරියානෝ පැන්නත් අජේෂ් බිමතිකේ දනගාගෙන ගිහින් එහා පැත්තට යනවා. නමුත් මරියානෝ අජේෂ්ව අල්ලගන්නවත් එක්කම අජේෂ් අතේ තියෙන රත්තරන් ටික අර රෙන්ස් පටිය කැරකෙන පැත්තට වේසි කරනවා. ඊළඟට මරියානෝ අජේෂ්ව අතෑරලා රෙන්ස් පටිය ළඟ තියෙන රත්තරන් බඩු ටික ගන්න හදනකොට එක පාරටම නොහිතන විදිහට මරියානෝගේ අත රෙන්ස් පටියට අහුවෙලා මැෂින් එකට හිර වෙලා දෙතිරෝදයට තද වෙනවා. මේකත් එක්ක මරියානෝ වේදනාවෙන් කෑ ගහති. අජේෂ් අමාරුවෙන් නැගිටලා තන විසිරුණු රත්තරන් බඩු ටිකත් එකතු කරගෙන මරියානෝගේ අතේ තියෙන පවුම් ගණක මාලයත් අරගෙන මෙතනින් පිටත් වෙනවා. නමුත් මෙතනින් පිට වෙලා යන්න කලින් ආයෙමත් හැරෙන අජේෂ් මරියානෝට කියනවා උඹ දැක්ක නේද මං කිව්ව විදිහටම මගේ බඩු ටික ගත්තා. මතක තියාගනින් මං අජේෂ් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කියලා අජේෂ් මෙතනින් පිටත් වෙලා ඇවිත් කලපුවේ වතුර වලින් මොන සෝද ගන්නවා. කොහොමුණත් මේ වෙලාවෙම පල්ලියේ කට්ටියක් බෝට්ටුවක් අරගෙන මරියානෝව හොයාගෙන මේ පැත්තට එනවා. මේ අය අජේෂ්ව දැක්කහම ඔතන කවුද උඹ කවුද කියලා අහගෙන අජේෂ්ට පහර දෙන්න එනවා. නමුත් මේ වෙලාවෙම තමයි බ්‍රූනෝ මෙතනට එන්නේ බෝට්ටුවකුත් අරගෙන. බ්‍රූනෝ කෑ ගහලා කියනවා උන් ටික ගැන මම බලා ගන්නම්. බෝට්ටුවක් අරගෙන උඹ මෙතනින් පැනගනින් කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අජේෂ් තනියම බෝට්ටුවක් ඇදගෙන පල්ලියට එනවා. අජේෂ් දකිනවා ඈතින් එයා එනකන් ස්ටෙපි බලාගෙන ඉන්නවා. ස්ටෙපි ළඟට එන අජේෂ් රත්තරන් බඩු ටික පෙන්නලා කියනවා මගේ ටාගට් එක නම් මං කොහොම හරි දෙනා ගත්තා. දැන් මේ රත්තරන් නැතුව ඔයා කොහොමද මෙතන ජීවත් වෙන්නේ කියලා. එතකොට තමයි ස්ටෙපි කියන්නේ එයා තවදුරටත් මේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් එතකොට අජේෂ් ස්ටෙපිට කියනවා ඔයා එහෙමනම් ආපහු ගමට යනවා නම් මාත් ඒ පැත්තට යන නිසා මාත් එක්කම යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා අජේෂ් ස්ටෙපි දෙන්න බෝට්ටුවකින් ආපහු කන්නන් වලට යනවා. යන ගමන් ස්ටෙපි රත්තරන් බඩු ටික ඔක්කොම ගලවලා අජේෂ්ට කියනවා මං දැන් චුට්ටක්වත් මේවට ආස නැහැ. මේව නිසා තමයි මගේ ජීවිතේ විනාශ වෙන්න ගියේ කියලා. එතකොටම අජේෂ් කියනවා ඇත්තම කියනවා නම් එකම එක රත්තරන් ආභරණයක්වත් නැතුව තමයි ගැහණු ළමයි ගොඩක්ම ලස්සන. ස්ටෙපි ඔයාගේ ලස්සන දැන් තමයි හරියටම පේන්නේ කියලා. ඉතින් ඔන්න ඔතනින් බැසිල් ජෝසප්ගේ සුපිරිම බ්ලැක් කොමඩියක් වෙච්ච පොන්මන් කියන 2025 රිලීස් වුණ මේ සුපිරි මූවි එක අවසන් වෙනවා. ඉතින් මේ මූවි එක ගැනත් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් තවත් සුපිරිම මූවි එකකින් ආයෙමත් ඉක්මනින් මුණ ගැහෙමු.